මේ දවස්වල ලංකාවේ මේ සිද්ධ වෙන මේ අවාසනාවන්ත ගම් වතුර සිද්ධිය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට ඇඟිලි දික් කරන උඹට හිතෙනවා නම් මෙන්න මේ වීඩියෝ එක ඔබට මේක කහපන්. ඒක තියෙනවා මෙහෙම දිනය 1970යි 3යි 12 වෙනිදා ස්ථානයේ කොළඹ හයිට් පිටියේ වෙලාව 5:04යි සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණේ මංගල රැස්වීම කතිකයා රෝහණ විජේවීර මහතා මේ පත්‍රකවල ඉදිරිය මම කියන්නේ. ඒක ඉතින් පස්සේ මෙන්න මෙහෙම. ඒක තියෙනවා ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මාද මේ මංගල රැස්වීම මත කතා කරන්නේ මරණ වරන්තු වාදයේ තබාගෙනයි. සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමිය බලාත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්ද උඩට අඩි 5000ට වඩා උස සීලවනාන්තර භූමිය කපා විනාශ කොට තේ වගා කළා. ඉන්පසුව කළු සුද්දෝ ඉතිරි වනාන්තර ටිකක් කපා මහ විනාශයක් සිදු කරමින් ඉන්නවා. කළු සුද්දෝ දැන් කරන්නේ ඊවැනි. මේ මහ විනාශය නැවතුනේ නැත්නම් දශක 3ක් 4ක් ඉදිරියට යද්දී නායම් සෝදා පාළුව ජල ගැලීම් නියඟේ තිබි ජන සංහාරයක් සිදු වෙනවා. මේ මාතෘ භූමියේ ගෝලීය තත්ත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිත භාවය රැකීමට නම් අනිවාර්යෙන්ම අඩි 5000ට වඩා උස සීල භූමිය වනගත කළ යුතුයි. කළු සුද්දනි මේ මහ විනාශය දැන්වත් නවත්තපල්ලා. තොපේසේ නොකළහොත් එදාට මම ජීවිතුන් අතර සිටින්නත් නොසිටින්නත් පුළුවන්. නමුත් නායම් වලින් කඳු කඩා වැටීම් වලින් 100,000 ගණන් ජනයා මිය යාම වළක්වා ගන්නට බැරි වෙනවා. කොහොමද? අනාවැකි රජගෙදර ඉන්න අර ජෛවඥයෝ කියන මේ වගේ අනාවැකි මෙන්න අනාවැකි එහෙම අනාවැකි කියන්න පුළුවන් දේශපාලන දැක්මක් රටගෙන අවබෝධයක් පරිසරගෙන අවබෝධයක් තිබිච්ච මහා දෙවන්ත බුද්ධිමතෙක් තමයි රෝහණ විජේවීර සහෝදර කියලා කියන්නේ. අන්න අපි කියනවා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න එතනින් මේ යකෝ මේ ආණ්ඩුව හදන්න මූලික වෙච්ච මිනිස්සු ওই දේවල් කිව්වේ දැන්ට අවුරුදු 30කටත් කලින්. හැබැයි උඹලා මෙච්චර කාලයක් පත් කරගත්ත පාලක මොනවද කරේ? ඒ මිනිස්සුන්ගේ කටබල වැහුවා. ඒ විතරක් නෙවෙයි අන්තිමේ මිනිස්සුන්ව නිරපරාධ 10 දින මරලා දැම්මා. අන්න ඒ වගේ විපාක තමයි බං අද අපි මේ ඔක්කොම විඳින්නේ මුළු සමාජයක් විදිහට මුළු රටක් විදිහට. ඒ නිසා දැන්වත් උඹලා ඔය ගොම් බూరు අදහස් බිමින් තියලා එකතු වෙලා මේ මිනිස්සුන්ට මේ රට රකින්න මේ රට හදන්න. මොකද පරිසර පද්ධතියක් විනාශ වුණාන් පස්සේ ඒක ආපහු කෙලින් කරන්න මේ කැඩිච්ච අල්මාරියක් හදන වගේ ලේසි කාරණයක් නෙවෙයි. ඒකට කල් යනවා. සමහර යුන්ට ඒක කරන්න බෑ කියලා කියන්නේ. නමුත් එහෙම බෑ කියලා බෑ මේක හදා ගන්න ඕනේ. හැබැයි ඒක උඹලා කියන තරම් ඉක්මනට මේ අවුරුද්දෙන් දෙකෙන් කරන්න මේ ආවේ මේ ගැන්ඩල්ෆ් නෙමෙයි ආවේ මැජික් ඇස්ටියත් අරගෙන. ඒක නිසා දැන්වත් ඔය කුහකකම් පැත්තක තියලා උඹලා මේ අවුරුදු ගාණක් ගත්ත මේ මෝඩ තීරණ ප්‍රතිඵල තමයි මෙව්වා. අන්න ඒ නිහතමානීකම තියාගෙන එකතු වෙලා මේක අපි හැමෝම එකතුලා මේක ආපහු කෙලින් කරන්න. නැතුව දැනුත් මේ කකුලෙන් අදින්න නෙවෙයි. එහෙනම් ජය වේවා.